හරි ඉතින් ඔන්න මොඩිෆයි වැද්ද යන්නේ අද ඔයාලට මේ අලුත්ම වීඩියෝ එකක් කරන්න. ඉතින් මොඩිෆයි වැද්ද YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. යාළුවනේ කජු පූලන් ටිකක් තියෙනවා. කජු පූලන් ටික කඩයියන් මේ ඒකේ ඇටවල අපි මද අරගෙන ඒකත් මේ අපි අලුත්ම කෑමක් හදමු අද. ඔය තියෙන කජු පූලන් ටික ඕක අපි කඩයියමු. තව පොඩි කජු පූලන් තියෙනවා. මම පෙන්නන්නම් ඔයාලට මල් මේ කජු මල්. මේ තියෙන හැදිච්ච පොඩි ඒවා. තියෙන කජු ටික මේ අර හැමතැනම තියෙනවා. අපි මේ තුන විතරක් කඩාගෙන අපිට ඇති මේ තුන විතරක් කඩාගත්තාම මේ තුන කඩාගෙන අපි යන් මේ කෑම හදන්න. මේ තියෙන කජු පූලන් ටික ටිකක් දාගත්තා. මේ ඉතින් ඔය වගාවක් තියෙනවා. මේ කරලා දැන් තමයි හැදෙන්නේ පැල. අපි මොහොම ලොකේෂන් එකට අපි කොහෙන්ද යන්නේ ලොකේෂන් එකට. මේ ප්ලේස් එක හොඳයි වගේ යාළුවනේ. අපි මේ අලුත් කෑමක් හදන්න යන්නේ අද. පාට්ට ප්ලේස් එකක් ඈ. හරි යාළුවනේ කජු පූලන් ටික කඩාත ඉතින් දැන් අපි මේ හරි යා. මෙතන රින්ගල යන්නේ. ප්ලේස් එකේ ඉතින් මෙතන ඉතින් මම කලින් වීඩියෝ එකක් කරේ මෙතන. ඉතින් අදත් මෙතෙන්ටම ආවා. මොකද මෙතන මේ අර කලින් වීඩියෝ එකේ අර ලිපා දානගත්ත ගල් තුන එහෙමම තියෙනවා මේ. ඒකයි මේ මෙතන තමයි අද වීඩියෝ කරන්න ඕනේ. මොකද අපි කරන්න යනවාද මේ අමුතු පණුව జాතියක්. ගැඩවිල් පණුව වගේ జాතියක්. උන්ගෙන් තමයි බයික් එක හදන්නේ. ඒ කියන්නේ කවුරුත් කරලා නැහැ ලංකාවේ මේ වගේ වීඩියෝ එකක්. ගැඩවිල් පණුව කලින් වීඩියෝ එක මම කරේ අර දියගොළු බෙල්ලුම් එක. අද කරනවා මේක. ගැඩවිල් පණුව. හරි එහෙනම් අපි පටන් ගමු වීඩියෝ එක. හරි ඉතින් අපි මුලින්ම දර කැලි ටිකක් හොයාගමු. අර වීලිච්ච පොඩි කොට් ටිකක් අහුල ගත්තාම ඇති. ලොකු දර උන්නේ. මේ වොන්ටයි මේ මම හිතන්නේ මේ එරමිනිය ගස්වල ලොකු දර. මෙතන ඕන ඇටි දර තියෙනවා යාළුවනේ. අර තියෙන ඉඳිගස්. ඔය පේන්නේ ඉඳිගස්. ඕකන කැලෙන්ඩර්. ඉතින් අපේ ප්ලේස් එකට. මේක තමයි අර කලින් හදාගත්ත ලිප. මුලින් ලිප පත්තු කරමු. කලින් වීඩියෝ එකේ මේ ලිප පත්තු කරන්න එන ගේමක් දෙන්නුනා දර සමුින්ද. කලවලු ටුට්ටක් දාගෙන තියාගමු. පොඩි ෂිපින් බෑග් කෑල්ලක් එහෙම දාගමු. නැත්තම් අවුල ගන්න අමාරුයි. ඔක්කොම හරි යාළුවනේ ගිනි පෙට්ටිය ගෙනල්ලාද? හරි ගිනි පෙට්ටියක් තියෙනවා. මේ විදිහට අපි පත්තු කරමු ලිප. කලින් වීඩියෝ එකේ ලිප පත්තු කරාන්ට ගිනි පෙට්ටියම ගියා යාළුවනේ. අවසානයේ ගිනි කූරු ගහලා බැරිම තැන ගිනි කූරු 10 වගේ අල්ලගෙන හැම හතර පැත්තටම තියලා ඔක්කොම එකපාර පත්තු වෙන්න ගෙහුවා. ඒතර චුට්ටක් යන්තම් ෂේක් කරලා කොහොම හරි අවුලගත්ත යාළුවනේ. බලමු මේ පාරවත්. කොහොම හරි ටික කවුල ගන්න ලිප. පත්තරේ නේ යවනවා shopping එක තිකයිද මන්දා. හරි ලිප පත්තු කරලා මම පෙන්නන ඊට පස්සේ අපට තියෙන කජු ටික කපන්න. හරි
හරි මචං ලිපන යන්තම් පත්තු වෙන ඉතින් මං ගෙනාවා මුලින්ම බඩේරුම් ගැට ටිකක්. අපි ඒ ටික මේ තැම්බෙන්න තියලා අපි යන් අර ගැඩවිල් පණුව ටිකක් හොයන්න අද බයිට් එකට. අද අතන ඇලට යන්නේ වතුර ගේන්න මම වතුර බෝතලයක් ගෙනාවා. එහෙ යන්න බෑ. ඉන්නවා සර්පේ වැඩි මචංලා. එහෙ පොළොංගු ඉන්නවා. ඉපපත් වෙන සුපිරියට. බඩිරුම් ගැට එක මේ විදිහට දා ගන්නවා. මේ තියෙන බඩිරුම් ගැට ටික අපි ඒ ටික තැම්බෙන්න තියලා අපි යමු ගැඩවිල් පණුව ටික හොයන්න. එහෙම තියෙනවා ලිපෙන් දැනට. කියලා වහලා හරි මචං අපි යම් පණුව ටිකක් හොයාගෙන එන්න. අලුත්ම කෑමක් හදන්නේ ගැඩවිල් පණුව. ඊට පස්සේ කජු මද තියෙනවා. කජු අපි අර ගහෙන් කඩන් අපු පුහුලන් ටික කජු මද. ඊට අමතරව බඩිරුම් තම්බල ඒක බදින්න ඕනේ ආයේ. අයි පොතල් අපි ගිහිල්ලා එතකම මේ ගැඩවිල් පණුව ටික හොයමු. මෙන්න මේ වගේ තැන්වල තමයි මචං පණුව ඉන්නේ. මේ ගැඩවිල් පණුව. එකයිනේ මේ පස්. මේ හරිය ඉඳලා ගිහිල්ලා තියෙන මචං. මේ තියෙන කුල් චූටි හිල් තියෙන මේ. ඉව ඉඳලා ගිහිල්ලා තියෙන මචං. එක්ක මොකුන් හරිය අර කොට්ටෝරු වෙනවා නැටි කුඹු. උන් අල්ලන කනවා. ඉතින් බලමු මචං. මෙතනත් නම් තියෙන ඇයිසිලා වගේ. එතන ෂොට් එක දීලාද? ඇටි කුළුත් එක මොකුත් කරන්න බෑ. බඩු වෙන්න. මචං ඇඹලේ ඇවිල්ලා කණ්ඩ යන්නේ උංගම. දෙන්නෙක් ඉන්නවා මේ. උන් තමයි ඒ පණුව මචං. ඉතින් අපි මෙහෙම කොලයක් උඩින් තියාගෙන බලමු තව ටිකක්. ඇඹලේ ඇවිල්ලා මචං ඇඹලේවත් කනවනේ බං මුංග. එතන ආය නෑ බං. ඇඹලේ දුට්ටක් කාලා උව. තව ටිකක් හොයාගමු. ඉතින් නම් මෙතන මෙහෙම තියාගෙන මේ වගේ තැන්වල තමයි ඉන්නේ. ගොඩක් මේ ගස් මුල් ළඟ තෙතයි බං. ඒ තෙතින්ද තමයි ඉන්නේ. මේන් බඩු. තෙත කියන්නේ උන්ට තෙත මදි මචං දැන් මේ. උඩට මතුවෙලා ඉන්නේ තෙත මදින්දා වෙන කොහෙට හරි යන්න යන්නේ. ඔය වේලිලා වගේ බල්ලාවට මැරිලා නැහැ උනාට පණයි. කයිකේ දෙන්න කොයාගත්තා නම් ඇති. බඩු හැව. ඒක නම් එන්න මහතෙක් මේ. උන්නයි. හරි මචං පහක් ඉන්නවා. අපි මේක හොඳට හොද ගන්න ඕනේ. මොකද වැලි ගතියේ උන්ගේ අර පස් ගතිය යවා ගන්න ඕනේ. අල්ලගත්ත පණුව ටික මචං මේ මේකට දාලා වතුර ටික දැම්ම හොඳට හොද ගන්න ඕනේ මචං. මුන්ගේ අර සුඩු වනම්මනම් මඩ යන්න එන්න කොට තියෙන ඔය දෙපාර තුන් පාරක් හොදන්න එනවා. දිගෝ එකෙන් මචං අර ඇඹලේ තම වහලා චුට්ට මුන්ගේ ඇඟේ වහලා තිබ්බා. ඒකයි මේ මුන්ගේ අර ඇඟේ තියෙන යුෂ උරා බීලා තියෙන්නේ මේ ඇඹලේ ටික. හොඳට තෙත තිබ්බනම් මුන් ඉන්නවා පුෂ්ටිමත් බව. ආකාරයක් දෙකාර කෝද ගමු අපි. සුපිරි මචං මෙවුවා තනි කර අර මේ දැල්ලෝ තියෙන්නේ. කිරි දැල්ලෝ ආන් ඒ රහා ඉන්නේ මචං. තනිකර කිරි දැල්ලොන්ගේ රහා ඉන්නේ ලිප පිඹිම පොඩ්ඩක්. මේ ප්ලේස් එකේ ඕන හැටි එකක් තියෙනවා මචං. මීමින්න මුගටියෝ
ඒතකොට ඉත්තෑව ඉන්න ඔබ ගොඩක්. ආව හිටියා මචං ආවොත් දැන් පේන්න අඩුයි මොකද වලි කුකුල්ලු හිටියා. වලි කුකුල්ලු සෙට් එකක්ම හිටියා පැටවුනුත් එක දැන් කවුරු හරි මරන් කාලා වගේ මචල්ලා. වලි කුකුල්ලු සෙට් එකට දැන් වෙච්ච දෙයක් නැහැ. රයිට් ඉතින් අපි හොදගත්ත මචං හොදගෙන මේ වඩිරු ගැටේ තාම තැම්බෙන්නත් හිතනවත් නෑ මචං මොකද මේ දැන් තමයි ලිප හරියට පත්තු වෙන්නේ. කමන්න ටක් ගාලා තැම්බේ. අපි දැන් කජු ටික මම ඉස්සලා කැපුවා මචං. කපලා දාලා තමයි ලිප පත්තු කරේ මේ දැන් ඒ ටික ගලවලා ගමු මඩ ටික. කිරි ගා ගන්න හොඳ නෑ මචං වණ වෙනවා මේ. කජු මේ මචං කජු. අපි ඒකෙන් මේ පොත්ත අයින් කරන්න ඕනේ මචං. කිරුත්තක් තියෙන කජු වල. කිරි ගා ගන්න හොඳ නෑ මචං අත්පය වණ වෙනවා මේ තියෙන කජු. අර කපලා තියලා තිබෙන්න මචං කහට පිපිලා තියෙන්නේ. කපලා තියලා කියන්නේ මෙවුන් හොයන්න. ගැඩවිල්ල ටික. පිරි කජු ආයේ මේ පැහිලා හොඳට මචං. මේවා තමයි මචං ප්‍රෙස් කජු. මේවා පට්ට රහයි මචං ගහින් කරලා ගන්න ඉන්න. මේක චූටි කඩා ගන්න ඕනේ බං. ඊවිල පොඩියට කඩා ගත්තාම මැද ගන්න උනා ලේසි. හරි රහයි බං මේ කජු ප්‍රෙස් කජුනේ. ගහින් කරලා ගන්න ඕන අර වීලි කජු වගේ නෙමෙයි මචං. මේවා පට්ට කිරි රහක් එන්නේ. එතන අපි ආවම මචං මේ බඩිනුක තැම්බෙනකන් ගැඩවිල් පණුව එකට හොදගත්තා බඩිනුක ටිකක් හරි තැම්බෙනකන් අපි යන් මේ කරපිංච ටිකකින් හොයා ගන්න ඕනේ මචං. මෙතන කරපිංච ඕන හැටිය තියෙන සුපිරි ප්ලේස් එක මේක. එන ගමන් තව දර කෑලි දෙක තුනක් හොයාගෙන අපි යන් කරපිංච ටිකක් හොයාගන්න බා. කරපිංච තියෙන ඕන හැටිය මේ හරිය. මේකේ නුඹලට දෙන්නම් මම කරපිංච මේ. අව ලොකුවක් තියෙන පඳුරු බා. ඔහොම මම ආව ඉන්න තැනකුත් පෙන්නන්න උඹලට. ආවත් ඉන්න මේ ප්ලේස් එකේ. ආවෝ. ඉඳි තියෙනවද ඉඳි ගෙඩියක් වැටලා තියෙනවද දැක්කම මේ ආගෙන් මෙතන තමයි මචං ආව ඉන්නේ. උඹලට පේන ඇති මචං මෙතන තියෙන ලොකු බුලක් අර. ඒක තියෙන මචං මම හිතන්නේ අඩි 6-7ක් එහාට තියෙනවා. ඔය ඉන්නේ. ඔයක තමයි මචං හාගුල. මේක අනිවාර්යෙන් ආව ඉන්න ඕනේ දැන්. පොඩි දර කෑලි ටිකක් හොයාගෙන මෙව්ව හොඳයි. ඉරලා වගේ ඉක්මනට පත් වෙන මෙව්වා. අතන මචං මාළු ඉන්නවා. මොලට පේනවා අර අතන වතුර ගොඩක් තියෙනවා. අර ඕකේ අනිවාර්යෙන් මාළු ඉන්නවා මචං. ගොඩක් වෙන්නේ මේ හුංගු. ඒතෝර ඉන්නවා මේ මෙවුන් ඉන්නවා මචං. තෙප්පලි පැටව ඉන්නවා අනිවාර්යෙන් මේ වගේ. තෝදාර කෑලි දෙක තුනක් හොයාගෙන ඉතින් තියෙන දර ඕන හැටි ඕ මචල්ලා මේ තමයි මචං ඌර ගෙපු පාරවල්. අල්ලූර ඉන්නවා මේ පැලෙන්න. ඔය දිගටම තියෙන ඌර ගෙපු පාරවල් තමයි සුද්ධ වෙලා. ඔය රොඩු අයින් වෙලා තියෙන මචං. කොළ රොඩු අඩු ගෙපු පාරවල් තමයි බා. අර රෙට් වලින් තියෙන එහෙන් තමයි එන්නේ බා. එහි වෙලනේ බා. මෙහෙන් ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා අර පැත්තට අනිත් පැත්තට මාරු වෙන මෙතනින්. මේ බල ඉඳිගායේ ලොකු. අර වල් ඉඳි කියන්නේ මෙව්වා. ඇදෙනවා පැලෙන්න මේ ගහේ බා. අඩි කීයක් උසද බලන්න. මං වගේ දෙගුණයක් උසයි. මං මෙතන ඉන්නවා. මං වගේ තුන් ගුණයකට වැඩි බා. බලන්න. පට්ටේ දිගා මේක. ඒ වගේ පැල තියෙන කොටක් අර
ඉංජි මල් හැදෙන ඉලහම පෙන්නන්න. ඉංජි මල්. මේ අර ලොකු ගහ. එතන මේ තියෙන පොඩි ගස් ටික මචං. ඉවේ මල් තියෙන මේ චූටි චූටි ගෙඩි ඇවිල්ලා තියෙන්නේ. සුදු පාටට. ඒවා කොළ පාට වෙලා මචං. ඊට පස්සේ පැහෙද්දි රතු වෙනවා. ඊට පස්සේ ඉදෙද්දි තමයි මචං කළු පාට වෙන්නේ. මේ තියෙන්නේ. හැම ගහෙම මල් තියෙනවා. මේ. ඒකේ ඇඹලයක් වහලින්න ඕනේ. මේ කටු හරි විසයි බං යනුනොත් එන්න සයිස් කටු තියෙන්නේ උඹ බලන්න මේ. අඟල් එකමාරක් දෙකක් දිග කටු තියෙන්නේ. මේ ලොකු අය තියෙන මචං අඟල් 3කට වැඩි දිග කටු මම උඹලට පෙන්නන්න ඉඳහල්ලම. මේ වැටිච්ච අතු මචං ඈ. මේ වැටිච්ච අත්තකින් කරලා පෙන්නන්න උඹලට. ඒ අනුව හරි විසයි බං මේ. කටු වල දිග කොහමද? මේ. අඟල් 3මාරක් විතර තියෙන වගේ දිග බං. රයිට් අපි දර ටිකක් හොයාගත්තා අපි යන් අතෙන්ට අපේ ප්ලේස් එකට ආවේ. ඔය හැමතැනම තියෙන වල්ලුරු කිප්පාරවල්. කොහෙන්ද ආවේ බං? මෙතන ඉඳලා. ඔය තියෙන වෙල මචං අර. මේ වෙල කවුරුත් කරන්නේ නැහැ දැන්. මාටිනු ගැට එක තැම්බෙනවනේ මොකද දන්නේ. කරපිංචත් කඩාන්න බැරනවනේ බං. කරපිංච. මේකෙන් කඩාගම මේ තියෙන්නේ. මේ කරපිංචත් කඩාගෙන අපි යම් ප්ලේස් එකට. කරපිංචත් උත් කඩාගත්තා. මේසර මේ මෙතන මේ මෙතන බෙනයක් තියෙනව නේද බං? තියෙනවද මේ බෙනේ? මම කෝටුවෙන් පෙන්නන මේක. ආන් මේ බෙනේ මචං අනිවාර්යෙන් මොකුන් හරි ඉන්නවා. අලුත කොටපු බෙනයක් ඈ. අද්දෙකුත් ඇහෙනවා ඇතුලේ. හරි අපි යම් ප්ලේස් එකට. මදුරුව කන පැලෙන්න. බලන්න දෙන්නද සුපිරි කෑමක්. ගැඩවිල්ලෝ පණු අල්ලගත්තා. කටු මදගෙන ආවා. අපි බඩන කට ටිකක් ගෙනල්ලා තම්බනවා. හරි අපේ ප්ලේස් එකට ආවා. හරි මචං උඹලාට පෙන්නන්නම් මේ වතුරක මේ පැහෙන බඩන කට එක. දර ටිකක් දාගන්න මිමු. ගිනපු දර ටිකක් දාගෙන මන්ට තම්බ ගමු මේක. දර ටික හොඳට දාගත්තා මචං. එතකොට තැම්බෙන්න. හරි මචං මේ බඩන කට එක තැම්බිලා මචං තියෙන සාමාන්‍යයෙන් ඈ. අපිට අතරදි කැලි ඕනේ නැහැ නේ මචං. අපි ළඟ තියෙන එකට බඩු. දැන්ට බාගමු මචං ආයෙ බදිනවනේ. මේකෙන් තමයි මචං අපි බාගන්නේ. ඕ මචං මේ ගල උඩ තියලම වතුර චොට්ට හිමින් පෙරාගමු ඔය. හරි ලේසි බං මේවා. අතරදි කැලි ඕනේ නැහැ මොකුත් ඕනේ නැහැ. රයිට් මචං. දැන් මචං අපි මේක මෙහෙම කජුවකට දාගන්න ඕනේ. මේ අර කජු මත දාගත්ත එකට මේක දාගන්න බටරින් එක. මේ විදිහට මචං. බටරින් ගැට ටික මචං මේ කජුවකට දාගන්න. හරි ඔය විදිහට දාගෙන අපි බැදගමු මේ ගැඩවිල් පණුව ටික. මෙතන ඉන්න අමාරුයි පට්ට කරයි ලිපේ දැන් හොඳට වත් වෙනවා මේ අපි පොල් තෙල් ටික දාගමු. දාවන අර ගැඩවිල් පණුව ටික හොඳට බැදගමු. තෙල් එක රත් වෙනකන් උන් චූටියට කඩා ගන්න ඕනේ මචං. අයිලිප පාක් වෙන ටින් එන්න. ගැඩවිල් පණුව චුට්ටක් මට තෙල් එක රත් වෙනකන් පොඩ්ඩට කපාගමු අපි. අනේ අතින් කඩලා දාමු. බඩරින් කුය. බලමු බඩරින් කැටයක් දෙකක් කාලා මේ තැම්බිලාද කියලා. සාමාන්‍ය ගන්නට තැම්බිලා දිනවා. ඒක නැති. අම්මට තෙල් එක ඉක්මනට කර වෙනවා මචං. තෙල් එක කර වෙනවා මචං මේ ගැඩවිල් පණුව ටික එහෙම දාගමු අපි. ඔව්. චූටියට කඩාගත්ත කෑලි ටික.
දාලා අපි මේකට දානවා මේ ඔහොම කලවම් කරන්න ඕනේ මචං හොඳට. නැත්නම් තෙල් එක ඉඳනවා. තෙල් පොඩ්ඩයි ඉඳලා තෙල් ගොඩ දාන්න හොඳ නැහැ. මොම් මචං හොඳ තෙතමනේ තිබ්බනම් හොඳ පුෂ්ටිමත්ව ඉන්නවා මේ ගැඩිල් පණුව සෙට් එක. රයිට්. අපි ඔහොම මචං මේක දා ගන්න ඕනේ. අපි කරින් ආයේ හදාගත්තා නේද මේ කජු මදත් එක්ක ගෙනාවනේ බඩරින්ගුවට. කජු මද ටිකක් දාගන්න ඕනේ මචං. කජු දාම පට්ට රහයි. ෆ්‍රෙෂ් කජු ඈ. මේක හොඳට පුට්ටක් මචං කලවම් කරගෙන පට්ට රස්නේ ඈ. දාලා ටික අතුල් කරගෙන ඉන්න බෑ මචං. ඒ තරම් රස්නේ දෙන්න. දාගමු හොඳට තව. දාගෙන මේකෙන් කලවම් කරගෙන පොඩ්ඩක්. බඩින් වැට ටික දැම්මා මචං. ඊට පස්සේ මචං මේ අර ලුණු වනම් මොන ටිකක් ගෙනාවම රයිට් මේකේ තියෙන මොනවද බලමු. මේකේ ඉන්නෝනේ ගම්මිරිස් කුඩු චුට්ටයි ගෙනා මචං. ආයේ ගම්මිරිස් මචං. ගම්මිරිස් ටික කොහොමද දාගත්තේ? දාලා මේකේ තියෙන්නේ මචං ලුණු මචං මේ ඔක්කොම දැම්මොත් වැඩි වෙයිද? ඔක්කොම දැම්මොත් වැඩි වෙනවා මචං. චුට්ටක් දාගමු. දාලා මචං මේකේ තියෙන මිරිස් කුඩුයි මචං කෑලි කුඩුයි මේ කහ කුඩුයි චුට්ටක් කවලම ගෙන කෑලි කහ කුඩු වලට මචං විස කැපෙන ඕන දෙයක. දෙහිගිඩියක් දෙනවා දෙහිගිඩිය අවසානට දාන්න. මේක පොඩ්ඩක් කලවම් කරගෙන හොඳට කලවම් කරගමු. කරන මචං මේ කරපිංචා හොදන්න දෙන්නේ නැහැ. කරපිංචා මචං ෆ්‍රෙෂ් ඈ. ඊලේ කඩලා ගත්ත කැලෙන් කඩලා ගත්තේ සුපිරි කරපිංචා. මේ කරපිංචා ටික දා ගන්න ඔය විදිහට. තව ටිකක් දාගමු කරපිංචා. දැන් කරපිංචා. දාලා මෙහෙම පොඩ්ඩක් කලවම් කරගෙන මචං. බලා ලස්සන ගැඩිල් පණුව ශෝනික තැම්බෙනවා. පට්ටනේ පට සිරි කජු බලන්කෝ ආට බං සුපිරිමයි ඈ. හොඳට මේ කලවම් කරන මචං ටිකක් වහලා තියෙනවා අපි තැම්බෙන්න. මේ මුඩින්ම මේ වහලා තියමු. ඊට පස්සේ එනවා මචං ඒකට සෝස් එකක්. සෝස් කම්පැනි නම කියන්නේ මොකද මේක මේ අපිට මේ මේක පෙන්න ගන්න හැම ඊට පස්සේ දෙහි ගෙඩියක් ගෙනාවා. වෙනද වගේ සුපුරුදු පරිදි පිහිය. ඉතින් අපි වතුර ටිකක් බීලා සුපිරි ප්ලේස් එක. වැඩේ දින පොඩ්ඩක් ඉතින් අර උදේ වරුවට හවස් වරුවට මధుරු ඉන්නවා බං පැලෙන්න. මේ බලන් කජු කපපුවා කජු මඩ මේ කජු කුහුලා. ආ ලොකු වෙනවා මචං මේ පාර මේ වැස්සට ගොඩක් අවුල් ගියා කජු ටික ඒකයි උනේ. ෆ්‍රෙෂ් කජු ඉවෙල කපලා ගන්න අපි. හරි දෙහි ගෙඩි පොඩ්ඩක් අපි මේ විදිහට මේ මුඩි හිගෙකින්ද මචං පොඩ්ඩක් තලා ගන්න ඕනේ බා. මේ බිම තියලා මෙහෙම පොඩ්ඩක් තලා ගමු. ඒක හරි මචං මේ පොඩ්ඩක් බලමු නේද අපි මේ කෑරලා මොකද වෙන්නේ කියලා තාත්තේ. ඉතින් මෙහෙම කරලා සුපිරිමය පට සීරි සුවඳ. පට්ටනේ. උඹලට පේනවා ඉතින් මචං ලයික් සුපිරිමය. ගැඩිල් පණුව මේ එහෙම හයි වෙලා මේ. හොඳට තැම්බෙන්න තියමු මචං. ගැඩිල් පණුව නම් ටක් ගාලා තැම්බෙනවා. කජු වල තැම්බෙන්නේ නැහැ. බඩින් ගත්ත ආචුට්ට තම්බ ගන්න ඕනේ බා. අපි හැම කෑමම මේ එළුළු වනම් මොනම් පළතුරු වනම් මොනම් නැතුව මචං. අනිත් කෑම මස් මාළු වගේම හොඳට තැම්බෙන්න ඕනේ මචං. බාඩි තියමු.
තව චුට්ටක් වහලා තියමු බා. උන්තර කලවම් කරලා වහලා තියමු. ඊකට පොඩ්ඩක් හිඹලා බර ටික ඇතුල් කරලා සක්කර කැලි ටිකක් දාන්න බා. අපේ ගැඩවිල් පණුව බයිට් එක අපි තැම්බෙනකම් පොඩ්ඩක් මෙහෙම යා. එක්සයිට් දන්නේ මචං මෙතන වෙන පල්ලමක් තියෙන වේ. කොල්ලෝ ගැම්මට සබ්ස්ක්‍රයිබ් ඕනේ. හොඳේ මොඩිෆයි වැද්දා YouTube channel එක subscribe කරලා like කරලා share කරන්න ඕනේ. මේ වීඩියෝ එක ඉස්සරහට දෙන්න. කවුරුත් හදලා නැති අලුත් කෑම වර්ග මේ විදියට ඊළඟට කියන්න ඕනේ මේ කොල්ලෝ වෙලේ තුඩා පාරක් ගහලා රා කට්ට බීලා බාබකියු පාරක් දාලා මාළුවෙම සුපිරි ෆන් එකක් ගන්න මේ පැත්තට වරින් එනපු කමෙන්ට් එකක් දාපල්ලා ආපුන්නේ. උඹලට වෙලා පෙන්නන්නම් මචං. උඹලා කවුරුත් කරන්නේ මේ වෙල මචං. මොකද දෙපැත්තෙම මචං පොඩි වැව් දෙකක් තියෙන. ඒතර වතුර පෙප්පා මචං යන්නද නැන්නේ තියෙනවා. මෙහි මේට වතුර නම් මෙහෙන් එහෙට යනවා. වතන් තමයි ඉස්සෙල්ලා මචං මාළු ඉන්නවා කියලා පෙන්නේ. හරි තමයි. ඔය තියෙන අර වතුර පේන්නේ ඇති. එතන මාළු ඉන්නවා මචං. ඊළඟ වීඩියෝ එකේ අපි මාළු ටිකක් අල්ලගමු ආයේ. ඉංගලා පාට්ටා ප්ලේස් මචං මේ. වැඩි තෙමෙන්නේ මොකද ගහ මේ ගහ වැල් වලින් වැහිලා තියෙනවා මචං ඔය. අපි යන් ආයේ. ඔතනින් තමයි මචං නගින්න තියෙන්නේ. ඉන්න පන්දා. ආයේ පස්සට යනවා. නැග අපි සුපුරුදු ප්ලේස් එකට ආවෙ. ඉතින් බලමු කැම එකේ තාත්තේ මොකද කියලා. අම්මා පාට්ටනේ සුපිරිමයි කොල්ලෝ ඈ. වැද්දයි කැම ඉතින් වැඩි කැම මචං මෙව්වනේ වෙන්න ඕනේ. ඊපට පොඩ්ඩක් හිඹලා සුපිරිමයි ඈ. දාර ටික ඇතුල් කරගෙන පොඩ්ඩක් ගැඩවිල් පණුව කියලා කාලා බලමුනේ. මේ කෝට් එකෙන් අල්ලගෙන එඳි මොකුත් නැහැනේ මචං. ඕනේ. කාලා බලමු මචං මොකද වෙන්නේ කියලා. ඉතින්මයි ඈ. අත්තරම පස්තරහයි කියන්න වචන නැහැ. ලුණු ගම්මිරිස් කෑලි මිරිස් ඔක්කොම පදමට අර කාරපේන්ච වැඩිපුර දැම්මම පත්ත අමුතුරු මේ රසක් එන්නේ මචං. අට්ටම අවංකම වට සීරි බලන්න දැන් ලස්සන මචං ඈ. සුපිරිනේ. කොහමද ඒක? ආංකෙම පට්ට. හරි මචං දැන් බාමු ඈ. මේක පීන මණි පැතරල එකොඩින් තියමු අපි. අය වෙන මොකුත් ඕනේ නැහැ මචං. මේ කෝට් දෙකම මේ බෑවා. තිබ්බා මචං. ඉතින් දැන් වැද්දා කන්න තමයි යන්නේ. කන්න කලින් මචං මේ සෝස් පැකට් එකක් ගෙනාවා. සෝස් පැකට් එක ඊට අමතරව මේ දෙහි ගෙඩිය තියෙනවා. දෙහි ගෙඩිය කපාගමු මේ විදියට. කපලා ගොඩාක් දාන්න හොඳ නැහැ මචං. එයා ටයින් කරා මේම. මේ බින්දුවක් වගේ තමයි මේ දාන්න ඕනේ නැත්තම් ඒක රස නැති වෙනවා මචං. දෙහි ඇටයක් වටනවා. පිච්චෙනවා බා. දෙහි ඇටේ හැපුණා දෙම තිත්තයි බා. අයින් කරන්න කොහොමද? අඩේ. අම්මට පිච්චෙනවා බා. දෙහි ඇටේ අයින් කරන්න බෑනේ බා. රයිට්. සෝස් එකට කඩාගමු.
මචංලා සෝස් චුට්ට මේ විදිහට දාන්න ඕනේ මචං. සෝස් චුට්ටයි දාන්න ඕනේ. මොන දාලා මේක හොඳට කලවම් කරන්න ඕනේ බා. දෙහි දැම්මනේ. ඒතකොට තමයි පදම එන්නේ. ඩබල් සෝ එකක් වගේ බම් බලන්න සුපිරිමයි. සුපිරිනේ කොල්ලෝ. දැන් ඉතින් කෑම තියෙන්නේ මචංලා. කට්ටි අතර ගත්තා මචං මේ දෙහි දාලා වෙලා රස බැලුවේනේ අපි. දෙහි සෝසි දාලා රස බලමු. පට්ට සිරි. මේ බලම ලාස්සන. ඉතින් මස් තියෙන හොඳට කණු වුණාට අර මචං මේ තෙලෙන් තැම්බිදි මචං මොනවද කියන්නේ ඒකට ඉදමස් වගේ හයියයි බං. කජු කෑල්ලක් අමුවේ. ෆ්‍රෙෂ් කජු මචං උඹලා දකින්න නැති මං ගහෙන් කඩන් එනවා. අවංකම සුපිරිය. යාර කණුව ටික කාලම ඉන්නේ එතන මචං. ඒ තරම් සුපිරිය. පට්ට සිරි. රා කට්ටයක් තිබුණා නම් අද හොයාගන්න යන්න බැරුණා මචං. ඌ ගෙදර නැති ඉඳ නැත්තම් හොයන් එනවා සුපිරිය. මේ ඉස්සරහට මචං අපි මේ අතන ඉන්න මචං කෝරළෝ නිකන් අර අලු කොබිය වගේ જાතියක් බං. හරි අතන ගහ ඉන්න මම මේ ඊළඟ වීඩියෝ එකේ මෙන්න අලු කොබිය වගේ જાතියක්. මේකේ බිත්තර පොඩ්ඩක් කාලා try කරලා බලමු. කෝඩු දෙක තුනක් තියෙනවා බිත්තර තියෙනවද දන්නේ නැහැ බං. ඊළඟ වීඩියෝ එකෙන් අපි ගිහිල්ලා කොබේ බිත්තර විස වෙන්න විදියක් නැහැ මම ඔය කහ කොඩු චුට්ට දාලා ඉඟුරු කෑල්ලක් දාලා මේ උදේ චුට්ට දාලා ගත්තාම විස කැපෙනවා. ඔය චීන්නේම සර්පියව නම් කන්නේ බං. වා බරුවට චුට්ටක් හයියයි උනත් හැම්බිලා තියෙන්නේ බං. ඊළඟ වීඩියෝ එක අපි කරමු අලු කොබේ බිත්තර බැදලා ගමු. බැදලා මොනට කෑම කදම් බං. ඇත්තටම පට්ට රහයිය. ලොකේෂන් දෙක තුනක් තියෙනවා මම යන්න ඉන්නේ බං. මේ ගේ ළඟ එතනන් ගේ ළඟට තියෙන මීටර් 150ක් වගේ. මේ ලොකේෂන් එක තුන මචං තව වීඩියෝ ගොඩක් කරන්න පුළුවන්. එක එක කෑම වර්ග අපට හදන්න පුළුවන්. ඒකයි මේ බලමු. වෙනදක් කරමු. නැත්තම් මෙතනම කරමු වීඩියෝ දෙක තුනක් තව. ගොඩක් යන්න බැරි බං යාත යන්න බැරි මේ කලුවර තියෙනවනේ. අනිත්‍යව රැත්ත තේම වීඩියෝ එක අපරාදි බං. මාන්ති. දඬුලියෙන් ඉන්න කිරිලා බං. අතන හාගුලිය මං ඊළඟ සතියේ හාව ඉන්නවද කියලා වෙන්නන්න නේ. මට කමෙන්ට් එකක් දාපල්ලා හාව පෙන්නන එක මතක් කරන්න. මම අනිවාර්යෙන් හාව ඉන්නවා බං. අපලාන්න බයයි. මොකක් හරි දාලා ගමු එක අඩි. මොකක් අතන් දිගයි ඒ ගුල බං. ඇත්තට. ඉතිරිය. කන ගමන් පොඩි සින්දු ගැලුවා කියලා. රාගට්ට තිබුණ සුපිරිමයි. ගහමුනේ තාතුක්ක තියෙන එක තමයි. දීපාල් සිල්ලාගේ සින්දුවක් ගහමු. මල් ඉබ්බෙක් දවසක් ඉබ්බි බලන්නට යන්න වෙලෙන් ගොඩ වුණා. මේ සීරුවේ පාර පදිනකොට කොල්ලෝ රැලක් සෙට් වුණා. ආයි බොන්නේ නම් ගිහිල්ලා එන්න කීවත් උනවතුණා. තනමල් විලමල් සුවඳක් දැනිලා තමක් අමතක වුණා. තාතුක්ටයි ඉන්නේ. ඊළඟ දවස් අපි රාගට්ටයක් හරි හොයාගෙන සින්දු කෑල්ලක් දාලා සින්දුවක කියලා යන්නේ. අර මොඩිෆයි එකක් දැහිම තමයි. අනිවාර්යෙන් ලවණ කදී සින්දුවක් කියලා. කැරොගි පාර දාලා සින්දුව ගේ මාතල්ලගේ. මම අවංකම සුපිරි මචං. බලක් කාලා බලපල්ලා කාලේ කියන්නේ මේක.
හැම පණුවම කන්න යන්න එපා. විස නැතුව ඇති එබ්බා. දැන් කට්ටි කමෙන්ට් ආයේ මේ ඉතින් දැනලා මම පව් වැඩ කරන්න එපා කියලා හැමෝම මතන් කුකුල් මසක් කන්න හොඳ නෑ බං. අපි අල්ලන්නේ තමයි උනාට කන්න හොඳ නෑ බං හැමෝම. අපි කනින් දනුම් අල්ලන්නේ. අනිවාර්යෙන් මතක කරලා ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් පාරන ඕනේ ගැම්මට හොඳේ. ඒ වගේම අඩියක් ගාලා සෙට් වෙන්න ඕනේ උන් අරෙල්ලා. කමෙන්ට් එක දාලා සෙට් වෙමු. තව සෝස් චුට්ටක් දාගමු. ආකාන් ටිකනේ. දෙහිස්ම දෙකක් තුනක් දාගෙන අවසානයේ සුපිරිය. ලුණු කුඩු චුට්ටක් තව දාගෙන තව කෑලි 3-4යි මේ. දෙහි දාපින්ද ආයි සුපිරි රසයක් එන්නේ. ගැඩිලි පණුව ගහෙන් කඩගත්ත බලයක කජු පොලන් වලින් කඩගත්ත කජු මද ඊට අමතරව මචං බඩිරි කට ටිකක් ගෙනාවා. දෙහි සෝස් ගම්මිරිස් ලුණු කරපිංචා වැරලා තිලින් බෙදලාම අවංකම කට රසය. තව 2-3 දින එකක් කාලා අපි අද වීඩියෝ එක අවසන් කරනවා. හරිද? මේ පණු කෑලි තව චූටියව තියෙන්නේ. බඩින් කට ටිකක් තියෙනවා. කජු කෑලි දෙක තුනක් තියෙනවා. ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යෙන් සින්දුවක් කියලා කැරි එකක් දාලා අප්පට සිරි වෙන්න පන්නයක් ගමු ඈ. අංකම සුපිරි මචං. කියලා නිම කරන්න බෑ. ඊළඟට උඹලා දෙන්න අර කියපු විදිහට අලු කොබේ මම හිතන්නේ අලු කොබේ තමයි කොබේ જાතියක් තමයි. උන්ගේ බිත්තර අරගෙන බිත්තර තියෙනවද දන්නේ නැහැ. දාලා තිබුණොත් කරමු. නැති වුණොත් දෙවලම ශනික තීරණ කරගෙන මොකක් හරි ගේමක් ගස්සම මම හිතනවා කඩලා හින්දුවා කියලා බේරයක් හරි ගහනවා. ගහලා මේ හින්දුවක් කියලා සුපිරිමයි. හරියන මචං වීඩියෝ ගොඩක් දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අනිවාර්යෙන් channel එක subscribe කරලා like කරලා share කරන්න. ඊට අමතරව මචං මේ අනිවාර්යෙන් subscribe කරන්න. මේ චුට්ටු සුපිරි ජය වේවා. ඊළඟ වීඩියෝ එකෙන් ගිහින් අනිවාර්යෙන් කොබේ විතර තමයි මගේ අයිඩියා එක තියෙන්නේ. ජය වේවා කියන හැමෝටම ආදරේ සෙට් කරන වැරදි ඇති YouTube එකට අලුතෙන් වීඩියෝ දාන හින්දා කමන්නේ මචල්ලා අනිවාර්යෙන් subscribe කරලා like කරලා share කරලා පොඩි කප්පයක් ඕනේ මොඩිෆයි වැද්දා ඉස්සරහට යන්න. ඉස්සරහට දෙන්න මේ වගේ සුපිරි වීඩියෝ ෆෝන් එකේ වීඩියෝ කරන්න මචං හරි අමාරුයි. ෆෝන් එක ස්ටෑන්ඩ් ට්‍රයිපෝඩ් එකත් මේ ගෙවට හිටින්නේ මේ ප්ලේස් වල. මොකේට හරි හේතු වෙලා මම වීඩියෝ කරන්නේ. හරි එහෙනම් ජය වේවා. ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.